ගොඩක් වෙලාවට ඔෆිස් එකේ තරහා ගෙදර ඇවිල්ලා පිරිමහ ගන්නවා. අන්න අපි සමහරවිට ඔෆිස් එකේ තරහා අපිට මොකද ඔෆිස් එකේ අපිට කතා කරන්න බැරි හින්දා මොකද අපි සමහරවිට අපිට දැන් බොස් එක කේන්තියක් ගියත් දැන් බොස්ට බයින්න බැරි හින්දා අපි සමහරවිට ගෙදර අපේ පාර්ට්නර්ට බයිනවා you know මොකෝ ඒ කේන්ති පිට වෙන්නේ එහෙම නැත්නම් ළමයින්ට බයිනවා සමහර ඒ දවස්වල කතා තියෙනවා leave home at home work at work it doesn't work like that you know මොකෝ we are one person මොකෝ අපගේ personal ජීවිතේ වෙන ඒවා impact වෙනවා මගේ work balance work life එකට ඒ වගේම තමයි මගේ work life එකේ වෙන ඒවා impact වෙනවා මගේ personal life එකට මේ දෙක අපිට කවදාකවත් separate කරන්න බෑ environmental wellness අපේ කම්පැනි එකේ අපේ සේවාව ගැන කතා කරද්දී අපි මේ EAP සේවාවන් ගැන ගොඩක් වෙලාවදී කතා කරනවා. එතකොට EAP සේවාවන් වල මේ සර්විස් එකේ ඇන්ගල් එකකින් බලද්දී අපි දන්න දෙයක් තමයි අපි කම්පැනි එකක් ගත්තට පස්සේ හැම කම්පැනි එකකම end of the year අපි බලනවා අපි රිවිව් කරලා බලනවා කොහොමද අපේ කම්පැනි එකේ තියෙන සක්සස් එක කොහොමද අපි නෑ සමාලෝචනය කරනවා කියන මෙහෙම හොඳ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ මොකද ඉන්කම් එකක් ඇවිල්ලා තියෙනවා ප්‍රොෆිට් එක හොඳයි ලොස් එක අඩුයි ඔය වගේ දේවල් කතා කරනවා. හැබැයි ඔය වගේ දේවල් රිවිව් කරනවට වඩා අපි ඇත්තටම කම්පැනි එකකින් ගොඩක් මිස් වෙනවානේ මේ සයිකොලොජිකලි කොහොමද අපි කම්පැනි එකක් පිළිබඳව රිවිව් කරන්නේ එහෙම නැත්නම් කම්පැනි එකේ වැඩ කරන සේවක මහතුරුන් ගැන කාර්ය මණ්ඩලය ගැන සයිකොලොජිකලි අපි කොහොමද බලන්නේ ඒගොල්ලෝගේ පැත්තේ මොන වගේ දේවල්ද සිද්ධ වුනේ කියන එක ඇත්තටම අපිට රිවිව් කරගන්න ගොඩක් වෙලාවලදී බැරි වෙනවා සහ අපි මග හැරෙනවා අපි ඇයි මේ සයිකොලොජිකල් සයිඩ් එකට හුඟක් ඉම්පෝටන්ස් දෙන්නේ කියන එක බැලුවොත් අපි දන්නවා සයිකොලොජිකල් සයිඩ් එක හරියට තිබ්බේ නැත්නම් ඉන්න කට්ටියගේ එතකොට අපි කියන්නේ ඒක ටොක්සික් එන්වයරන්මන්ට් එකක් මේ වර්ක් ප්ලේස් එකේ තියෙනවා නම් එතකොට හුඟක් වෙලාවට අපේ අපි දන්නවා මිනිස්සු there's burnout ඒ කියන්නේ there's struggle for people to carry on working they reduction of productivity හුඟක් කට්ටිය absence වෙනවා වැඩි ඒ වගේම තමයි trust එක break down වෙනවා trust ගොඩක් වෙලාවට එන්න කැමති නැහැ ඔෆිස් එකට ඔව් අන්න ඒක මම උනත් කැමති ඔෆිස් එකට ඕනවද වගේ එකක් හිතනවා අද ගෙදර ඉන්න බැරිද බොරු වැඩක් දාන්න පුළුවන්ද එක එක දේවල් තියෙනවා හරියට හරි මොකෝ අපි ඇත්තට බලුවොත් අපි ජීවිතේ හුඟක් වෙලාවට අපි ගෙවන්නේ මේ අපි ඉන්නේ මේ වැඩපොලේ දවසට මම හිතන්නේ පැය 8ක් හරි සමහර කට්ටිය පැය 12ක් සමහර කට්ටිය පැය 14ක් ඉන්නේ වැඩපොලේ. ඉතින් මේ වැඩපොල සේෆ් ප්ලේස් එකක් නෙමෙයි නම් හරි අකමැති අපි එතනට යන්න. ඒ වගේම තමයි ගියා වුණත් අපේ ඇඟේ කේන්තියක් තියෙනවා නම් ඒගොල්ලෝ අපි හිතනවා නම් දැන් මේ වර්ක් ප්ලේස් එක අපු හරියට බලා ගන්න හැයි කියලා මං 100% එතකොට මගේ එෆර්ට් එක දාන්නේ වර්ක් ප්ලේස් එකේ වැඩ කරන්න. ඉතින් ඒකින්ද වර්ක් මේ ඕගනයිසේෂන් එකේ රිස්පොන්සිබිලිටි එකක් තියෙනවා කොහොමද ස්ටාෆ් එකට හරි හොඳ වර්ක් එන්වයරන්මන්ට් එකක් හදන්න කියන එක. ඉතින් ඒක මේ වැඩ කරන එක නේද විතරක් නෙමෙයි ඒක කම්පැනිට හොඳයි. ඒ කම්පැනි ප්‍රොෆිට් එකට හොඳයි. කම්පැනි සක්සස් එකට හොඳයි. ඒක growth එකට හොඳයි. සෝ ඒකින්ද අපි පටන් ගන්න ඕනේ මේ අපි කොහොමද වර්කට බෙස්ට් සයිකොලොජිකල් සපෝට් දෙන්නේ කියන එක වර්ක් ප්ලේස් එකෙන්.